Lanka Business TV. මේ ලංකා බිස්නස් TV ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ NDB Wealth within Zap. Extra trust, extra convenience. මේ වීඩියෝවෙන් අපි විමසා බලන්නේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතයේ අලුත්ම තත්ත්වය පිළිබඳව. ඒ වගේම මේ පොලි අනුපාතය ඉදිරියේදී වැඩිවීමේ අවකාශයක් තිබෙනවද? මොකද ඒකට හේතුව තමයි බොහෝ දෙනෙකු අපෙන් විමසනවා මේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතයේ අනාගතය මොන වගේ වෙනස් වේවිද? මොකද හේතුව බොහෝ දෙනෙකු ස්ථාවර තැන්පතු දාලා ඉන්නවා. මේ වන විට ඔවුන්ගේ පොලි අනුපාතය පහළ මට්ටමක තමයි තිබෙන්නේ. ඔවුන්ට ලැබෙන ආදායම ඉතාම පහළයි. ශ්‍රී ලංකා මහා බැංකුව නවතම සතියේ මූල්‍ය දර්ශක ඉදිරිපත් කරලා තිබෙනවා. මේ දර්ශකවල පොලි අනුපාතය පිළිබඳව නවතම ඩේටා ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ රටේ මූල්‍ය ආයතනවල වාණිජ්‍ය බැංකුවල මේ ස්ථාවර තැන්පතු වලට පසුගිය කාල සීමාව තුළ මොන වගේ පොලි අනුපාතයක් ගෙව්වද කියලා. මෙන්න මෙහෙම තමයි මේක සඳහන් වෙන්නේ. average weighted fixed deposit rate AWFDR කියලා කියනවා. මේක සිංහලෙන් කියන්නේ සාමාන්‍ය බර තැබූ ස්ථාවර තැන්පතු පොලි අනුපාතය. මේ 2025 පෙබරවාරි මාසයේදී 8.8.4ක් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ සියලුම මූල්‍ය ආයතනවල බැංකුවල ස්ථාවර තැන්පතු වලට ලබා දීපු පොලි අනුපාතය සාමාන්‍ය බර තැබූ පොලි අනුපාතයක් විදිහට අරගත්තට පස්සේ 8.8.4යි. අපිට පෙනෙන දේ තමයි මීට වසර එකමාරකට දෙකකට කලින් තිබුණු පොලි අනුපාතය ස්ථාවර තැන්පතු වලට කොච්චර අඩු වෙලා තිබෙනවද කියලා ඔබට මේ ඩේටා එක බැලුවාම තීරණය කරගන්න පුළුවන්, අදහසක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ 2025 පෙබරවාරි මාසෙන් මාර්තු මාසයට එනකොට මේ මූල්‍ය පද්ධතිය තුල ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය වෙනස් වෙච්ච ආකාරය. පෙබරවාරි මාසේ 8.8.4යි, මාර්තු මාසේ 8.9.9යි. සුළු වශයෙන් වැඩි වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මැයි 9 වෙනිදා නිකුත් කරපු මේ ආර්ථික දර්ශක වාර්තාව තුල සඳහන් වෙනවා average weighted new fixed deposit rate AWNFDR. ඒ කියන්නේ සාමාන්‍ය බර තැබූ නව ස්ථාවර තැන්පතු පොලි අනුපාතය. අපි අර ඉස්සෙල්ලා කිව්වේ ටිකක් පරණ ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය. මේ අලුත්ම ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය. ඔබ අද ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දැම්මොත්, ඔබ ආසන්නම කාලයේ ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ලැබුණු සාමාන්‍ය බර තැබූ පොලි අනුපාතය තමයි මේන් කියවෙන්නේ. ඒක 2025 පෙබරවාරි මාසයේ 6.5යි. ඊටාම පහළ අගයක්. ඒ 2025 මාර්තු මාසයේ 6.7.5යි. සුළු වැඩිවීමක් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ, කියන්නේ NSB බැංකුවේ වසරක ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලි අනුපාතය 7ක් විදිහට තමයි ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කරලා තිබෙන්නේ. ඒ වගේම අපි බැංකු කිහිපයකට කතා කරා. ඒ බැංකුවල ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය මේ අවස්ථාවේ මොන වගේ පරාසයකද විහිදෙන්නේ කියලා දැනගන්න 7ත් 8ත් වගේ මට්ටමක තමයි ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය තිබෙන්නේ. මේ තත්ත්වය තුල ඔබට වැටහෙනව ඇති මේ ආර්ථික කටයුතු වෙනස් වෙන විට ස්ථාවර තැන්පතු වල පොලි අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඔබට මතක ඇති ආර්ථික අර්බුදය ඇවිල්ලා අපේ රටේ උද්දමනය විශාල වශයෙන් වැඩි වුණාට පස්සේ අපේ රටේ පොලි අනුපාතය වැඩි වුණා. ඒ කියන්නේ උද්දමනය වැඩිවීමත් එක්කම උද්දමනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාත ක්‍රමානුකූලව වැඩි කරා. ඊට පස්සේ බැංකු පද්ධතියේ ඒ වගේම මූල්‍ය පද්ධතියේ පොලි අනුපාතය වැඩි වුණා. මේ පොලි අනුපාතය වැඩි වුණාට පස්සේ තමයි අපේ රටේ ජනතාව වැඩි වශයෙන් මේ ස්ථාවර තැන්පතු දාන්න පටන් ගත්තේ. පොලි අනුපාතය වැඩි නිසා විශාල ආදායමක් ස්ථාවර තැන්පතු වලින් ලබා ගත්තා. අද මොකද්ද වෙලා තිබෙන්නේ? පොලි අනුපාතය වැඩි කරාට පස්සේ ක්‍රමානුකූලව අපේ රටේ උද්දමනය පහළට ආවා. ඒක අවදමන තත්ත්වයක් කරා ගමන් කරා. එතකොට මේ උද්දමනය අඩුවීම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත අඩු කරා. මේ අඩු කිරීම නිසා තමයි මේ ස්ථාවර තැන්පතු වල පොලි අනුපාත මේ විදිහට අඩු වෙලා තිබෙන්නේ.
අවදමන තත්ත්වය රටක ආර්ථික ප්‍රගමණයට ඉදිරි ගමනට හොඳ තත්ත්වයක් නෙවෙයි. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරන්නේ අපේ රටේ උද්දමනය 5% මට්ටමක පවත්වාගෙන යාම සඳහා. පසුගිය කාලේ අවදමන මට්ටම පිළිබඳව විවිධ තර්ක විතර්ක සාකච්ඡා ඇති වුණා. අපිට පෙනෙන දේ තමයි මේ වන විට රටේ අවදමන තත්ත්වය ක්‍රමානුකූලව මගහැරිලා එය උද්දමනයක් කරා ගමන් කරන ප්‍රවණතාවයක් තිබෙනවා. මේ නිසාම වෙන්නට පුළුවන් මේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී සුළු වශයෙන් වැඩිවීමක් අපිට පෙනෙනවා. ඉදිරියේදී උද්දමනය 5% මට්ටමක් කරා ගමන් කරයි කියලා ලංකා බිස්නස් ටීවී විදිහට අපි විශ්වාස කරනවා. මේ තුල මේ ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතය මේ පවතිනවාට වඩා වැඩිවීමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒත් ඔබ බලාපොරොත්තු වන අර විශාල පොලි අනුපාතය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ ලැබෙන එකක් නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. ඒකට හේතුව තමයි මේ වන විට රටේ ආර්ථිකය යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා. උද්දමනය යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා. මේ නිසා පොලි අනුපාතය යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා. මේ තුල ස්ථාවර තැන්පතු සඳහා විශාල පොලි අනුපාතයක් ලබා ගැනීමට හෝ ලබා දීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. බැංකුවල මේ වන විට අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබෙනවා. බැංකුවලට මුදල් අවශ්‍ය නම් තමයි බැංකු වැඩි පොලියක් ගෙවලා තැන්පතු අද්දවා ගැනීම සඳහා උත්සාහ කරන්නේ. මේ වන විට බොහෝ බැංකුවල අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබෙන නිසා මේ තැන්පතු සඳහා වැඩි පොලියක් ගෙවීම සඳහා අවස්ථාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඉදිරියේදී ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතයේ මේ පවතින මට්ටමට වඩා සුළු වශයෙන් වැඩි වෙන්නට පුළුවන්. අපි මොකද කරන්නේ? ලංකා බිස්නස් ටීවී විදියට නිරන්තරයෙන් ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව අපි ඔබට විකල්ප ආයෝජන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම කරනවා. මේ අවස්ථාවලදී ඔබට තීරණ ගන්න පුළුවන් අපි කුමන ආයෝජනයන් සඳහාද යොමු වන්නේ කියලා. විශේෂයෙන්ම අපි යමක් කියන්නට අවශ්‍යයි. වැඩිහිටි ජනතාව, ඒ වගේම වැඩි අවධානමක් ගන්න බැරි අය මේවා සඳහා යොමු වීමේදී ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕන. මොකද ගිය හකුරට නාඩන්නේ තිබෙන හකුර රැකගන්නේ කියලා කියමනක් තිබෙනවා. ඔබේ ධනය ආරක්ෂා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ තුලින් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න ගිහිල්ලා ඒ ප්‍රතිලාභය ලබා ගැනීමේ අපේක්ෂාව තුල තමගේ ධනය නැති කර ගන්නට සිද්ධ වුණොත් ඒක ඊ타ත්ම දැඩි අවාසියක් බවට පත් වෙනවා. මේ නිසා Taman නිතරම අවධානමක් ගන්නට අවශ්‍ය වෙන්නේ Tamanගේ හැකියාව සහ දරා ගැනීම දිහා තක්සේරු කරලා. ලංකා බිස්නස් ටීවී නිරන්තරයෙන් ඔබට මේ දැනුම ලබා දීමට සූදානම්. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැන ගැනීම සඳහා ඉදිරියටත් subscribe කරාට ලංකා බිස්නස් ටීවී. බොහොම ස්තුතියි. Lanka Business TV.